මගේ නම තිලිනි. සුපුන් මගේ අතගත්තේ මීට අවුරුදු 8කට කලින්. අපේ විවාහ ජීවිතය හැම අතින්ම පරිපූර්ණයි කියලා මම හිතුවා. සුපුන් මට හරි ආදරේ. මම ඔහුටත් එහෙමයි. යාළුවෝ, නෑදෑයෝ හැමෝම කිව්වේ අපි දෙන්න හරිම ගැලපෙන යුවලක් කියලා. අපේ ගෙදර හැමදාම සතුට පිරීලා තිබුණා. ඒත් මේ ලස්සන ජීවිතේ ලොකු අඩුවක් තිබුණා. ඒ අපිට තාම දරුවෙක් නැති අඩුව. හැම දවසකම හවස් වෙද්දී මම පුංචි තොටිල්ලක් හදන හැටි, පුංචි ඇඳුම් රෙදි පොදක් හදන හැටි හීනෙන් දැක්කා. දරුවෙක් නැති අඩුව මගේ හිතට ලොකු බරක් වුණා. මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට බලාපොරොත්තු බිඳි බිඳී ගියා. ඒ බලාපොරොත්තු බිඳෙන හැම වතාවකම මං හඬා වැටුණා. සුපුන් මගේ ළඟට ඇවිත් මගේ ඔළුව අත ගාලා අපි දෙන්නට දෙන්න ඉන්නවනේ. ඔයා දුක් වෙන්න එපා තිලිනි කියලා කියද්දී එයාගේ කටහඬේ තිබුණ වේදනාව මට දැනුණා. මගේ විතරක් නෙවෙයි සුපුන්ගේ හිතෙත් මේ දුක කොච්චර ගැඹුරට කා වැදිලා ඇත්ද කියලා මං දැනන් හිටියා. අපි දරුවෙක් වෙනුවෙන් නොකිය තැනක් නැහැ. ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරු කීප දෙනෙක්ම හමු වුණා. බෙහෙත් ගත්තා. පරීක්ෂණ කරා. ඒ හැම වතාවකම ප්‍රතිඵලය වුණේ එකම දෙයයි. සුපුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වචන මගේ හිතට මෙන්ම සුපුන්ගේ හිතටත් තියුණ ඊතලයක් වගේ දැනුණා. සුපුන් ඒ ගැන ලොකු කම්පනයකින් හිටියා. පිරිමිකමට ලොකු අභියෝගයක් වුණා ඒක. මම ඔහුට ශක්තිය දුන්නා. මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි සුපුන්. අපි දෙන්නගේම ඉරණම. අපි තවදුරටත් උත්සාහ කරමු. දේවාල පන්සල් ගානේ අපි බාර වුණා. පූජා පැවැත්තුවා. දානමාන දුන්නා. දරුවෙක් ලැබේවා කියලා පින්කම් කළා. ඒත් ඒ වාසනාව අපිට ලැබුණ නැහැ. ඒ වෙනකොට අපි දෙන්නම මානසිකව හෙම්බත් වෙලා හිටියේ. බලාපොරොත්තු රහිතකම අපේ ජීවිතයට තදින්ම බලපාන්න පටන් අරන් තිබුණා. දවසක් සුපුන්ගේ ළඟම යාළුවෙක් වෙච්ච රුවන් අලුත් වෛද්‍යවරයෙක් ගැන අපිට කිව්වා. එයා ගොඩක් දක්ෂයිලු. හැම තැනින්ම අත්තරපු අයත් එයා ගාවෙන් සාර්ථක වෙලා තියෙනවා. ඒ කතාව අපේ හිතේ මිදිලා තිබුණු බලාපොරොත්තු දැල්ලක් ආයෙත් පත්තු කරා. තිලිනි අපි එයා ගාවටත් ගිහින් බලමු නේද? සුපුන් මගෙන් නැහුවා. ඔහුගේ ඇස්වල තිබුණු ඒ පුංචි බලාපොරොත්තුව දැකලා මගේ හිතට ලොකු ආදරයක් දැනුණා. අපි යමු සුපුන්. මම කිව්වේ තීරණයක් ගත්තා වගේ. පහුවදා අපි දෙන්න ඉන්නේ වෛද්‍යවරයා හමු වෙන්න පිටත් වුණා. මගේ හිතේ තිබුණේ පුදුම බලාපොරොත්තුවක් වගේම නොසන්සුන්කමක්. මේකත් කලින් වගේම හිස් බලාපොරොත්තුවක් වෙයිද? වෛද්‍යවරයාගේ සායනයට අපි ඇතුල් වුණා. එහි වාතාවරණය හරිම පිළිවෙලයි. සංසුන්. ටික වෙලාවකින් අපේ නම කතා කරා. අපි දෙන්නා වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වුණා. ඔහු අප දෙසට හැරී සිනාසුණා. ආයිබෝවන් වාඩි වෙන්න. මට ඔහු දිහා බලපු ගමන් දැනුනේ පුදුම ආකර්ෂණයක්. ඔහු ඇත්තටම කඩවසම්. මට මතකයි රුවන් කිව්වා. එයා වයසින් අඩු වුණත් ගොඩක් දක්ෂයි කියලා. ඔහුගේ පෙනුමෙන් ඔහුගේ වයස ගැන හිතාගන්න බැරි තරම් තරුණ පෙනුමක් තිබුණා. උස මහත හැඩකාර සිරුරක්, තියුණු ඇස් දෙකක්, කාරුණික සිනහවක්. නිල් පැහැති වෛද්‍ය කබාය ඇඳලා හිටියත් ඔහුගේ ශරීරයේ හැඩය මනාවට කැපී පෙනුණා. මගේ හිතට පුංචි නොසන්සුන් බවක් ආවා. ඒත් මං ඒක ගණන් ගත්තේ නැහැ. ඔහු ඊටාම සුහදශීලීව අපත් සමග කතා කරා. ඔයාලා දෙන්නගේ වාර්තා මන් දැක්කා.
මන් නැවතත් පරීක්ෂා කරලා බලන්නම්. මුලින්ම ඔහු සුපුන්ව වෙනම කාමරයට එක්කගෙන ගියා. මම හිටියේ වෛද්‍යවරයාගේ මේසය අසල පුටුවක වාඩි වෙලා. මගේ හිතට ආයිමත් වේදනාවක් දැනුණා. සුපුන්ගේ මේ ප්‍රශ්න නිසා අපි කොච්චර දුක් විඳද? ටික වෙලාවකින් සුපුන් නැවත කාමරයට ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ පුංචි හෝ බලාපොරොත්තුවක්. ඔහු මගේ පැත්තට ඇවිත් දැන් ඔයාගේ වාරි කිව්වා. මං වෛද්‍යවරයා පසුපසින් පරීක්ෂණ කාමරයට ගියා. කාමරේ ඊටාම පිරිසිදුයි. එහි මැද තිබුණේ පුංචි ඇඳක්. තිලිනි, කරුණාකරලා ඇඳේ හාන්සි වෙන්න. වෛද්‍යවරයා කිව්වා. මම සෙමින් ඇඳ මතට නැග්ගා. මගේ හිත ගැහෙන වේගෙ වැඩි වෙලා තිබුණා. මම ඇඳේ දිගා වුණාට පස්සේ ඔහු ඇඳ වටේට තිබුණු තිරයක් ඇත්තා. මට වෛද්‍යවරයා පෙනුන්නේ නැහැ. ඒ තිරය ඇත්තට පස්සේ ඒත් ඔහුගේ පැමිණීම මට දැනුණා. මම ඔබේ ඇඳුම් ටිකක් ලිහිල් කරන්නම්. ඊට පස්සේ පරීක්ෂා කරමු. ඔහුගේ කටහඬ හරිම සංසුන්. ඔහු සෙමින් ලිහිල් කරා. ඔහුගේ දෑත් මගේ ශරීරය ස්පර්ශ කරා. එය හරිම සියුම් වෘත්තමය වුණත් මගේ ශරීරයේ පුරා පුංචි විදුලි ධාරාවක් කරා ගෙන ගියා වගේ හැඟීමක් මට දැනුණා. මගේ හිතේ තිබුණු නොසන්සුන්කම තව වැඩි වුණා. මම ෂෙල් එකක් ගාලා කැමරාවක් ඇතුළට යවනවා. ඒකෙන් ඔයාගේ ඇතුළත තත්ත්වය පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔහු කිව්වා. ඔහු ෂෙල් එකක් ගාන හැටි මට දැනුණා. ඒක සීතලයි. ඒත් හරිම සියුම්. ගැස්මක් ඇති වුණා. ඊට පස්සේ සිහින් දෙයක් මගේ ඇතුළට යන හැඟීමක් මට දැනුණා. ඒක සිහින් වේදනාවක් එක්ක එන හැඟීම් මැවිස්සෙන දෙයක්. මම ඇඳේ සීට් එක තදින් මිරිකලා අල්ලගත්තා. මගේ හිතේ තිබුණේ දරුවෙක් කියන වචන විතරයි. මේ වේදනාව, මේ අපහසුතාවය මම දරුවෙක් වෙනුවෙන් විඳ දරා ගන්න ඕනේ කියලා මම හිතාගත්තා. ඔහු කැමරාව ඇතුලේ චලනය කරන ගමන් පරිගණක තිරය සියුම්ව පරීක්ෂා කරා. මට වෛද්‍යවරයා නොපෙනුනත් ඔහුගේ චලනයන්, ඔහුගේ හුස්ම ගැනීම මට දැනුණා. ඒ කාමරය තුල තිබුණේ මගේ හුස්ම ගැනීමේ වේගයත් ඔහුගේ සංසුන් බවත් විතරයි. ඒ මොහොතේම කාමරෙන් පිටත තිබුණු දුරකථනයක් නාද වුණා. ඒ සුපුන්ගේ දුරකථනය. සර්, මට පොඩ්ඩක් එළියට යන්න පුළුවන්ද? වැදගත් කෝල් එකක්. සුපුන්ගේ කටහඬ මට ඇහුණා. ඔව්, ගිහින් එන්න. වෛද්‍යවරයා කිව්වා. මට එකපාරටම දැනුනේ ලොකු තනිකමක්. මම තනි වෙලා. මේ තිරේ පිටුපස වෛද්‍යවරයා සමග විතරයි. මගේ හදවත තව තවත් වේගෙන් ගැහෙන්න ගත්තා. අපි දෙන්න තනි වුණා. මට දැනුණා වෛද්‍යවරයාගේ ඇඟිල්ලක් මගේ පහළ සියුම් තැනක වදිනවා කියලා. මගේ ඇඟ කිති කැවුණා. මම ඒ හැඟීම බොහොම අමාරුවෙන් දරාගෙන හිටියේ. එය අමුතුම හැඟීමක් මගේ ඇඟ පුරා ඇති කරා. මගේ ශරීරය ඔහුට අවනත වෙනවා වගේ හැඟීමක් මට දැනුණා. මගේ මනසින් එක ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ශරීරයේ මගේ පාලනයෙන් ගිලිහී යනවා වගේ. ඊට පස්සේ මට දැනුණා මොකක් හරි දෙයක් සියුම්ව තදින් ඇතුළට යනවා වගේ. ඒක මුලින් සිහින් වේදනාවක් වුණත් ඊට පස්සේ හරිම මිහිරි අත්දැකීමක් වුණා. මගේ මුවින් සිහින් කෙඳිරියක් පිට වුණා. ඩොක්ටර්, මම තරාගෙන හිටියා. මම තත්මිටි කාගෙන ඇඳේ සීට් එක තව තවත් අදින් මිරිකලා අල්ලගත්තා. ඒක අමුතු හැඟීමක්. මේක මොකක්ද? මට හිතාගන්න බැරි වුණා. මගේ මුළු ශරීරයෙන්ම වෙවුලන්න පටන් ගත්තා. මට දැනුනේ මේක වෛද්‍ය පරීක්ෂණයක් නෙවෙයි කියලා. මගේ හිතට ලොකු බයක්, පුදුමයක් වගේම නොකියපු හැඟීමකුත් එකතු වුණා. ඒක වරදක්. ඒත් මගේ ශරීරය
ඒ මිහිරට අවනත වෙනවා වගේ මට දැනුණා. ටික වෙලාවකින් මගේ ඇතුළතින් සීතල වෙලා ගියා. වෛද්‍යවරයා එතනින් ඉවත් වුණා. මගේ ඇඟම හිරි වැටිලා තිබුණේ. මගේ මුළු ශරීරයම වෙවුලනවා. මට නැගිට ගන්නවත් පණක් තිබුණ නැහැ. වෛද්‍යවරයා හරිම සංසුන්ව කිසිම දෙයක් නොවුවක් මෙන් තෙරය මෙහාට කරා. ඔහුගේ මුහුණේ කිසිම වෙනසක් තිබුණ නැහැ. ඔහු හරිම වෘත්මය විදිහට හිටියා. ඒ මොහොතේම සුපුන් කාමරේට ආවා. "සර්, ඔක්කොම හරිද?" ඔහු ඇහුවා. "ඔව් සුපුන්, ඔයාලට දැන් යන්න පුළුවන්. බය නැතුව වෙලාවට බෙහෙත් ටික ගන්න. ඊළඟ මාසේ එන්න." වෛද්‍යවරයා සිනාසෙමින් කිව්වා. මගේ හිත ඇතුලේ තිබුණේ ලොකු ව්‍යාකූලතාවයක්. ඒත් මම සුපුන් දිහා බැලුවේ කිසිම දෙයක් නොවුවක් මෙන්. අපි ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන එළියට ආවා. සුපුන් හරිම සතුටින් හිටියේ. දැන් නම් හරියයි තිලිනි, මගේ හිතට ලොකු බලාපොරොත්තුවක් දැනෙනවා. ඔහු මගේ අත අල්ලගෙන කිව්වා. මම ඔහුට පුංචි හිනාවක් පෑවා. ඒත් මගේ හිතේ තිබුණේ ලොකු බරක්. මට දැනුනේ මම ලොකු වරදක් කරපු කෙනෙක් වගේ. ඒ වරද මම සුපුන්ගෙන් හංගගෙන ඉන්න ඕනේ ජීවිත කාලෙටම. ඊළඟ මාසේ පුරාවටම මගේ හිතේ තිබුණේ අමුතුම හැඟීමක්. වෛද්‍යවරයාගේ ඒ මිහිරි වේදනාව මට අමතක කරන්න බැරි වුණා. මගේ හිතට ලොකු වරදකාරී හැඟීමක් වගේම පුංචි බලාපොරොත්තුවකුත් එකතු වුණා. මේක හරිද? වැරදිද? මම මගෙන්ම ප්‍රශ්න කරා. මාසයකින් විතර මට ඇඟට අපහසුවක් දැනෙන්න පටන් ගත්තා. උදේට ඔක්කාර ගතියක්, ඇඟට පණ නැති ගතියක්, මගේ හිතට එක පාටම සිතුවිල්ලක් ආවා. "තෙයනේ, වෙන්න බෑ." මම වහම ගෙහින් ගෙදර තිබුණු ගැබිනි පරීක්ෂණ කට්ටලේ ගෙනාවා. වෙවුලන දෑතින් මම පරීක්ෂණය කළා. තත්පර කීපයකින් ඉරි දෙකක් මට දිස්සුණා. මම ප්‍රෙග්නන්ට්. මට දැනෙන සතුට වචනෙන් කියන්න බෑ. මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. මේ සතුට මං කොච්චර කාලයක් බලාපොරොත්තුවෙන් හිටියද? මගේ කුස තුල දැන් දරුවෙක් වැඩෙනවා. ඒත් ඒ සතුටත් එක්කම මගේ හිතට තියුණු වේදනාවක් දැනුණා. මම දන්නවා ඇත්තටම මේ දරුවා සුපුන්ගේ නෙමේ බව. ඒක මගේ හිතට ලොකු බරක් වුණා. මම වෛද්‍යවරයා විශ්වාස කරා. ඔහු මේ දේ කළේ ඇයි? දරුවෙක් නැති අඩුවෙන් දුක් විඳපු අපිට උදව් කරන්නද? එහෙමත් නැත්නම් ඔහුගේ තෘප්තිය වෙනුවෙන්ද? ඒත් දැන් මේ හැම ප්‍රශ්නයක්ම අර්ථ විරහිතයි. මට මතක් වුණේ වෛද්‍යවරයාගේ ඇස්. ඒ ඇස්වල තිබුණේ මොන වගේ හැඟීමක්ද? මට තාමත් ඒ ගැන නොදනිම්. ඒත් මම දන්න එකම දේ නම් මගේ කුසට ජීවය දුන්නේ ඔහු බවයි. මම ඒ වෙලාවෙම සුපුන්ට කෝල් එකක් ගත්තා. මගේ කටහඬ වෙවුලුවා. "සුපුන්, මම ප්‍රෙග්නන්ට්." මම කිව්වා. අනෙක් පැත්තෙන් සුපුන්ගේ කටහඬේ තිබුණේ පුදුම සතුටක්. "තිලිනි, ඇත්තටමද? ඔයාට ෂුවර්ද? මම දැම්ම ගෙදර එනවා." ඔහු විනාඩි 10ක් ඇතුළත ගෙදර ආවා. ඔහුගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. ඔහු මාව තදින් බදා ගත්තා. "තෙයනේ තිලිනි, මං හිතුවේ නෑ මේ වාසනාව අපිට ලැබෙයි කියලා. අපේ හීනේ සැබෑ වුණා." ඔහු මගේ නළලට හාදුවක් තියලා මගේ කුසට අත තියාගෙන කතා කරා. "අපේ පුංචි පපා." ඔහුගේ සතුට දැකලා මගේ හිතට දැනුනේ පුදුම සහනයක්. මේ පරමන් තනිවම දරා ගන්න ඕනේ. සුපුන් කවදාවත් මේ ඇත්ත දැනගන්න ඕනේ නැහැ. මේ දරුවා ඔහුගේ නෙවෙයි කියලා දැනගත්තොත් ඔහුගේ හිත කොච්චර රිදෙයිද? මේ සතුට, මේ පවුලේ සම්පූර්ණත්වය වෙනුවෙන් මම මේ රහස ජීවිත කාලෙටම ආරක්ෂා කරගන්නවා.
එදායින් පස්සේ අපේ ලස්සන පවුල සම්පූර්ණ වුණා. දරුවා ඉපදුනාට පස්සේ සුබුන්ගේ සතුටට සීමාවක් තිබුණ නැහැ. ඔහු පුංචි දරුවටත් මටත් හරිම ආදරෙයි. මම දන්නවා ඇත්තටම දරුවා සුබුන්ගේ නෙවෙයි බව. ඒත් මේ දරුවා අපේ පවුල සම්පූර්ණ කරා. මගේ ජීවිතයට ආලෝකයක් වුණා. ඒ රහස මගේ හිතේ ගැඹුරුම තැනක සඟෝගෙන මම මගේ දරුවටත් සුබුන්ටත් ආදරය කළා. හැමදාටම